උදව් කවා කතමදගෙන මාත් මම මිස්ලට මාත් සේක්කම සුමන් සමන්ගේ යංගේ පිටාරස්ත ලැබෙවා කියලා මම අද ඉතින් ප්‍රසව කරतो අච්චවයි කායිසෝජ ගායල සයිකල් සෝජිපයි කවදාක මට මේ පයින්වත් ආසාවක් තිබුණේ ආගි මාපයි දෙවෙනි පිටයි මට කියන්නේ ඉච්චරයි කියන්නේ වල තියලා කියෙන්නේ මොකක් කියන්නේ අංකල් මට කරපු මගේ මොෆ්ෂන් අංකල් සෞන්දර්ය මට කරන්න මම හතුරක් මම කිසිම දවසක අංකල්ට හරි අංකල්ගේ අපරිට මම හතුරකම කරන්න අංකල් නැකන් දෙකගේ පිළිම මම කොහොමද දෙසම ලයිසන් එක උපන්න මරණ ලයිසන් කරන්නේ නැසෙන්නේ නෝනුවල ගන්නවා අපිට ඇත්තටම මේ උදේම අපිට මේ වැඩිහිටියෝ තුන්නේ පාරිනවා කියලා පණිවිඩය දැනගන්න ලැබුණානේ. ඒ වෙලේ ඉඳලා අපිට මේ සම්බන්ධව ඇත්තටම දැනුවත් කිරීම කරේ මේ සහන මේ මොනවාදලනස් එකේ අධිපතිතුමා හරහා තමයි මේ තොරතුරු සම්පූර්ණයෙන් දැනගන්න ලැබුණේ. ඒ අනුව දැන් අපි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ජායල මේ අපේ වැඩිහිටි ප්‍රධාන නිලධාරී මම සමාජ සේවා නිලධාරී පළාත් සභාව මේ අපේ ආයතනයේ මහත්තයෙක්. එතකොට අපි තුන් දෙනා තමයි ආවේ මේ සම්බන්ධව. මේ ඉස්තිකලයක් නැහැ නේද? කාර්යිකු අය නේද? ඒ සම්බන්ධව අපි වැඩිහිටි මහලේකම් කාර්යාලය දැනුවත් කරලා ඒ මහත්තුරු දැන් දෙදෙනෙක් අපිට සහයෝගයට ආවා. ඒ අය හරහා අපිට ඒ නිවාසයකට අතුලත් කරන්න කටයුතු කරා. මම රාත්‍රී කාලයේදී මේ සිදුවීමට මුහුණ දුන්නේ. ඉතින් ඇත්තම කියනවා ගොඩක් අපි මේ නිලධාරි මහත්තුරුන්ට මොකද සෑහෙන දේශමාන්ත වෙලා නිවැරදි තැනට මේ තාත්තලා තුන් දෙනා යොමු කරා. ඉතින්ම ඇත්තම ඔයාලට ගොඩක් පිං. අතරම රාජ්‍ය සේවයක් ඇතුළත ගත්තට පස්සේ හොඳ සේවය කරන හොඳ මහත්තුරු ඒ වගේම හොඳ මැඩම්ලා ටිකක් ඇත්තටම දේවින් ස්තුතියි. රටක් හැටියට මම ඇත්තටම හැමෝම ස්තුතිවන්ත කරනවා මේ නිලධාරි සියලු දෙනාටම.